හායි මගේ channel එකට ඔබට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හදන්නේ බිත්තර රොටි. ඒකට පාන් පිටි අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒකට පාන් පිටි කොටසක් මම මේකට දාගෙන තියෙනවා. ඒකට ලුණු එකතු කරගමු. මේක ගන්න පාන් පිටි ඔක්කොම ටික එකපාරම දාන්න එපා. ටිකක් ඉතුරු කරගෙන ගන්න. මම දැන් ලුණු එකතු කරගත්තා අවශ්‍ය ප්‍රමාණයට. රස බලලා පස්සේ මදි පාඩු දාගමු. ඊට පස්සේ ඒකට මම කිරි පිටිත් එකතු කරනවා. ඔයගොල්ලෝ ගන්න පිටි ප්‍රමාණයට සාමාන්‍යයෙන් පිටි ප්‍රමාණය බලලා කිරි පිටි එකතු කරන්න. ගොඩාක් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ පොල් තෙල් ටිකක් එකතු කරගන්න. මම මේස හැන්දක් විතර තමයි දාගත්තේ. මේකට ඔලිව් ඔයිල් උනත් පුළුවන්. ඔයාලට ඕන නම් බටර් ටිකක් උනත් මෙල්ට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ වතුර තමයි දාන්නේ. මේකේ පදම එනකන් අපි වතුර එකතු කරන්න ඕනේ. මුලින්ම ගොඩාක් එකතු කරන්න එපා. මේ වගේ වතුර දාන ගමන් කවලම් කරගන්න. එතකොට කැඩි ගැහෙනවා අඩුයි. මේ විදිහට මම වතුර එකතු කරගත්තා. දැන් ඔයාලගේ පිටි ප්‍රමාණයට දැන් මෙහෙම දැම්මහම ඔයගලන්ට අයිඩියා එකක් එන්නේ නැහනේ. වතුර ගොඩාක් එකතු කරගන්න එපා. තව අපි පිටි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ටික ටික වතුර දානවා පිටි එකතු කරනවා. එහෙම වීඩියෝ එක දිග වෙන හින්දා මම ඉක්මනට පෙන්නන්නම්. ඉතින් මේ වගේ හැන්දෙන් පොඩ්ඩක් පොඩි කරගන්න ඕනේ. අපි දැන් ඔක්කොම පිටි ටික මම දැන් එකතු කරනවා. මේ විදිහට පිටි එකතු කරගන්න. දැන් මම පිටි ඔක්කොම වගේ එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මොකද දැන් මේකේ පිටි කැට වගේ තියෙනවනේ. ඒ නිසා අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකට බ්ලෙන්ඩර් ජාර් එකකට මේ මිශ්‍රණය එකතු කරගන්න. ඒ ටික එකතු කරලා අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම බ්ලෙන්ඩ් කරගෙන එන්නම්. ඊට පස්සේ ඒ ටික පෙරා ගන්න ඕනේ. ඒකෙන් මම ටිකක් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ දැන් මිශ්‍රණය කැට මුකුත් නැහැ. ඒකින්ද දැන් මිශ්‍රණය අපිට හරි ගානට තියෙනවා. මම දැන් පෙන්නන්නම් මොන වගේද කියලා. මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවහම හරි. ඒ කියන්නේ අර අපි රෝස්ට් හදන ගානට වගේ තිබ්බම හරි. ඊට වඩා ඕනනම් ඝනකම අඩු වෙන්නත් පුළුවන් ටිකක්. මේ තියෙන්නේ. ඉච්චරම තික් වෙන්නේ නැතුව ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට එකක් විතර හදද්දි තේරෙනවා. දැන් මම මේක පෑන් එකට දාගත්තා. ඊට පස්සේ ඒක හැදෙන්න කලින් ඉක්මනටම බිත්තරයක් කඩලා දාගන්න. මගේ පෑන් එක චුට්ටක් එහාට යනවා බිත්තරේ. මොකද පෑන් එක මං හිතන්නේ පොඩක් ඇද ඇති. අර රත් වෙලා. ඒ හින්දා ඉතින් මම දැන් හැන්දෙන් පොඩි කරලා ඒක චුට්ටක් මැදට කරා. ඒක ප්‍රශ්නයක් නෑ. බිත්තරේ හරියට තුනී කරගන්න මේ වගේ. ඊට පස්සේ ලුණු ගම්මිරිස් එකතු කරා. ඊළඟට මේක ඉක්මනට කර වෙන්න කලින් බාගෙට තැම්බීගෙන එද්දි මෙන්න මේ විදිහට හතර පැත්තෙන්ම නමා ගන්න ඕනේ. මුලින්ම මේ වගේ දෙපැත්තකින් නමා ගන්න. මේක නමනකොට චුට්ටක් කැඩෙන්න බලනවා. ඒ හින්දා පරිස්සමට මේක කරන්න ඕනේ.
කැඩුනට ප්‍රශ්නයක් නෑ මේක ඇලවෙන හින්දා ඒ හින්දා බය නැතුව නමන්න හෙමීට. ඊට පස්සේ බිත්තරෙත් එහාට මෙහාට ගියාට ප්‍රශ්නයක් නෑ. බිත්තරෙත් මේ පෑන් එකේ ඇලෙන්නේ නැති නිසා මේ විදියට ගන්න පුළුවන්. එකක් දෙකක් හදනකොට ඔයගලන්ට අයිඩියා එක එනවා. දැන් මේකේ මම තව එකකුත් හදලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ඊට පස්සේ පොඩ්ඩක් තලන්න. එතකොට අර ඇතුළේ හැම පැත්තටම බිත්තර ටික යන හින්දා ඊට පස්සේ හැඩේ හැන්දෙන් මේ විදියට හදාගන්න. ඊළඟට මේ පැත්ත හොඳට බැදුනම අනිත් පැත්ත හරවන්න. ඕනනම් මේ වෙලාවට බටර් චුට්ටක් ඕනනම් ගන්නත් පුළුවන්. ලස්සන පාටක් එනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට දෙපැත්තම හොඳට බැදෙන්න අරින්න. මේක ඇත්තටම ගොඩක් ඝනකමක් නෑ. හරි රසයි. අර බිත්තරයි පාන් පිටි තිබ්බට පාන් පිටි අපි මේ ලොකු මේ ඝනකමට නෙමෙයිනේ හැදුවේ. ඉතින් ඒ හින්දා ඒක රසට තියෙනවා. මේ තියෙන්නේ මම තව එකක් හදා ගන්නවා. මේ විදිහටම බාගෙට මේකේ බිබිලි වගේ එනවනේ. අර වායු බුබුලු. එතකොට බිත්තරේ දාගත්තම හරි. එතකොට කර වෙනකන් තියන්න එපා. එතකොට ඔයගොල්ලන්ට මේක නමන්න බැරි වෙනවා. ඉතින් ලුණු ගම්මිරිස් දාලා ඕන්න මෙතන කහමදේ කඩන්නත් පුළුවන්. මොකද එක පැත්තකට යයි කියලා බලමු අපි මේ විදිහටම නමලා. මේක අර පරිස්සමට කරන්න ඕනේ. නැත්තම් මේ ටක් ගාලා ඒක එහාට මෙහාට යන හින්දා පෑන් එකෙන් බිත්තර ටික. ඒ හින්දා හිමීට මේ දෙපැත්තෙන් නමා ගන්න. ඔයගොල්ලන්ට හැඳි දෙකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොටත් ලේසි මේක නමා ගන්න. චුට්ටක් එහාට මෙහාට උනාට ප්‍රශ්නයක් නෑ. ඉතින් ගෙදර කන එකක් නේ. ඉතින් මම මේ විදියට හැන්දක් තියලා හිමීට නමා ගන්න. මේ වගේ පරසම නමා ගන්න. පොඩ්ඩක් ඒක ලීක් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක ගන්න පුළුවන්. ඒ ගැන හිතන්න නැතුව ඒක ලේසියෙන්ම හදාගන්න. ඒ නවන ටික තමයි පොඩ්ඩක් අමාරු එකකට තියෙන්නේ. මේ නැත්තම් අනිත් ටික නම් ඉතින් ලේසි. මම දැන් ඒක ෂේප් එකේ නමා ගත්තා. ඔයගොල්ලෝ try කරලා බලන්න. දැන් මේක මම අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් දැන් බැද ගන්නවා. අපි තව එකක් දාමු. ඔයාලා මේක ගන්නකොට චුට්ටක් කවලම් කරලා ගන්න. මොකද ටික වෙලාවකින් ගන්නකොට මේක thickness එක වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් වතුර චුට්ටක් දාලා අර කලින් පදම හදාගන්න. මේ විදියට හැන්දෙන් මුලින්ම රෝස්ට් දාන විදියට කවලම් කර මේ තැටියට දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බිත්තරයක් කඩා ගන්න. මේක නම් මම මැද්දට වෙන්නම දැම්මා. බලමු මේක කොහොමද එන්නේ කියලා. ලුණු ටිකක් එකතු කරා. ගම්මිරිස් කුඩුත් එකතු කරා. ඔයගලන්ට ඕන මේකටම ලුණු ඒ වගේ දාන්න පුළුවන්. ලීක් කෑලි ටිකක්. එහෙම මම කැමති මේ විදියට හින්දා තමයි මම මෙහෙම හැදුවේ. ඔයගලන් අත තෙමාගෙන આવොත් ඔයාලට මේක අල්ලනකොට පිච්චෙන්නේ නැහැ. ඒ හින්දා අර හැන්දකින්ම කරන්න අමාරුයි නම් අනිත් අතිනුත් ඔයාලට මේක චුට්ටක් නමා ගන්න පුළුවන් ලේසියෙන්. හැබැයි ඉතින් පුරුදු නැත්තම් ඒ විදිහට කරන්න යන්න එපා. හැන්දි දෙකකින්ම කරන්න. මම චුට්ටක් කැඩුනට මේ විදිහට හැන්දෙන්ම හදා ගන්න. දැන් අපි මේක දාපු ගමන්ම හින්දා ලොකු රස්නයක් එන්නේ නැති හින්දා තමයි මම මේ අත තෙමාගෙන තමයි මේක නමන්නේ. ඔයගොල්ලෝ එහෙම කරන්න යන්න එපා.
හැඳි දෙකක් අරගෙන ඔයගලන්ට නමා ගන්න පුළුවන්. මේක නම් ලස්සනට ආවා. මේ විදියට එකත් හදාගත්තා. ඉතින් ওই විදිහට තමයි මම අද බිත්තර රොටි හැදුවේ. ඉතින් මේක රසට තිබ්බා. මේක ලුණු මිරිස් එක්ක. ඔයාලට ඇතුළටත් ලුණු මිරිස් දාන්න පුළුවන් ඕනනම් බිත්තරේ දාපු ගමන්. එහෙම කැමති විදිහකට හදන්න පුළුවන්. චීස් පෙත්තක් තියන්න පුළුවන්. කැමති විදිහකට හදන්න පුළුවන්. ඒ වගේම මේක ඔයාලා ආස විදිහකට කැමති රස දාලා එහෙම හදන්න පුළුවන්. එතකොට මේක ලේසියෙන් හදන්න පුළුවන් හින්දා ඔයගලන්ට මේ මොනවාද පිටි කලින් දවසේ හදලා එහෙම තියන්න ඕනේ. මේ විදිහ හරිම ලේසි වගේම ගොඩක් සොෆ්ට්. එතකොට අර ඇඟට බරක් නැහැ. හරි සැහැල්ලු ආහාරයක් විදියට ගන්න පුළුවන්. ගොඩක් පාන් පිටි කන්න හොඳ නැති අයටත් මේක හොඳයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. තවත් දවසකදී මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.